සෝවාන් මාර්ගයේ ඵලය පිළිබඳ පරතරටම දැන ඉගෙන ගත්තට පස්සේ සෝවාන් වෙනවා කියලා එකක් නැහැ. සෝවාන් වෙන්න තියෙන මාර්ග හැම එකක්ම දැනගත්තට පස්සේ සෝවාන් වෙන්නේ කියලා එහෙම දෙයක් නැහැ. හැබැයි දැනගන්න ඕන සෝවාන් මාර්ගඵලයටපත් වෙන මාර්ගය අර ක්‍රම දහසම නෙමෙයි. තමන්ට වැටහෙන එක මාර්ගයක් එක ක්‍රමයක් එයා දැනගෙන ඉන්න ඕන. මුලින්ම අපට සුතමය ඥාණයෙන් යම් දැනුමක් දහමක් පරයායක් තියෙන්න ඕන. හැබැයි ඒ දහම් දැනුම ලැබුණට පස්සේ එය භාවනා වශයෙන් බහුලීකృత වශයෙන් පුහුණුව තුලින් භාවිතය තුලින් වැඩිමයි ප්‍රගුණ වීමයි සිදුවිය යුත්තේ.